ලයිෆ් විත් ටොමි අපේ channel එකට ඔන්න දැන් subscribers ලක්ෂ 3ක් සම්පූර්ණ වෙන්න ළඟයි. ලක්ෂ 3 සම්පූර්ණ වුණාම අපි හිතාගෙන ඉන්නවා අපේ channel එකට ආදරය කරන අපිට ආදරය කරන ඕගොල්ලෝ වෙනුවෙන් පුංචි surprise එකක් අරගෙන එන්න. ඉතින් ඒ පිළිබඳව වැඩි විස්තර මම මේ වීඩියෝ එකේ අවසානයේ කියනවා. දිගටම එකතුලා ඉන්න බලන්න අපි ඕගොල්ලෝ වෙනුවෙන් අරන් එන surprise එක මොකක්ද කියලා. හෙලෝ කොහොමද ඔයගලන්ට ඔයගොල්ලෝ හැමෝම අදත් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා channel එකට. අදම නම් ඔයා මගේ channel එකේ වීඩියෝ එකක් බලන්න ආවත් ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මම ඕමේෂා. ඉතින් මට පුංචි බබලා දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්නත් එක ආදරණීය සැමියෙක් එක්ක ඇමරිකාවේ ගත වෙන අපේ ජීවිතය තමයි මම channel එකේ අපේ වීඩියෝස් වලින් අරගෙන එන්නේ. ඉතින් ගොඩාක් ආදරෙන් පිළිගන්න ඕගොල්ලන් අද වීඩියෝ එකට මේ ඔන්න අපි අද උදේ කෑම හදන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ ඉන්දික හදපු සවඩු බ්‍රෙඩ් එකක්. ඒක ඔන්න දැන් අපි පෙති කපාගෙන ලස්සනට ඇවිල්ලා තියෙන එක පේනව නේද? ඒ වගේ ලස්සනට හොඳට මේ බ්‍රෙඩ් එක ඇවිල්ලා තියෙනවා ඔයගලන්ට පේනවා වගේ. ඉතින් අපි මේ ඇවෝකාඩෝ ටෝස්ට් තමයි හදන්නේ. හරිම රස ඇවෝකාඩෝ ටෝස්ට් එක සවඩෝ බ්‍රෙඩ් වලින් හැදුවාම. ඉතින් බලන්නකෝ එහෙනම් අපි කොහොමද හදාගන්නේ කියලා ගොඩාක් දෙනෙක් දන්නවා ඇති මේ අපි හදන විදිහ. ගොඩාක් ලොකු වෙනස් දේවල් ඇඩ් කරන්නේ නැහැ. සාමාන්‍ය විදිහම තමයි. නමුත් මේ විදිහට හදලා නැත්නම් මේ විදිහට හදන්න ඕන බලා ගන්න. එහෙනම් ඔයගොල්ලන්ව හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා channel එකට. එහෙනම් බලන්න අද වීඩියෝ එකෙන් අපි මොනවද අරන් එන්නේ කියලා. අද ඇත්තටම විශේෂ දවසක්, ලස්සන දවසක්. දිගටම ඉන්නේ මොකක්ද විශේෂත්වය කියලා බලන්න. එහෙනම් බලමු අද දවස අපේ ගත වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ විදිහට පෙති කපා ගත්තට පස්සේ මුලින්ම මම බටර් ටිකක් ගා ගන්නවා. හොඳට බටර් ගා ගන්න. බටර් දෙපැත්තෙම ගානවා නම් වඩාත් හොඳයි. මම එක පැත්තක විතරයි ගාගන්නේ. බටර් චුට්ටක් මෙල්ට් කරලා ගන්න. ඉස්සෙල්ලාම මම මයික්‍රෝවේව් එකට බටර් චුටි කෑල්ලක් දාලා ඒක දියුණාම මේ වගේ මේ බ්‍රෂ් එකකින් හොඳට ගා ගන්න. හොඳට ගාගෙන ටෝස්ට් කරගන්න. මේක ඔයාලට කැමති විදිහකට ටෝස්ට් කරගන්න පුළුවන්. එක්කෝ පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් දාලා පෙති ටික දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ටෝස්ටර් එකක oven එකක කොහේ හරි මොකක හරි එහෙම ඔයගලන්ට අවශ්‍ය විදිහට හොඳට brown color එකට වෙන්න crispy වෙන්න මේ වෙන ගානටම මේක ටෝස්ට් කරගන්න ඕනේ. ඊළඟට මම මේ ඔන්න ඇවෝකාඩෝ ගෙඩියක් අරගෙන හොඳට මේ වගේ ගානට ඉදුණු ඇවෝකාඩෝ ගෙඩියක් අරගෙන ඒක හොඳට මෑෂ් කරගන්න ඕනේ. හොඳට මේ වගේ ගානට මේ ඔයගලන්ට පේනවා වගේ හොඳට මෑෂ් කරගන්න. ඒක තමයි මේ විදිහට ඔයගලන්ට ඕන නම් කෑලි කෑලි පෙති පෙති කපලා දාන්නත් පුළුවන්. ගොඩාක් මෑෂ් නොකර දාන්නත් පුළුවන්. අවශ්‍ය ප්‍රමාණයට චුට්ටක් මෑෂ් කරගෙන දාන්නත් පුළුවන්. ඕන විදිහකට දැම්මහත් මේක කොහොම හැදුවත් හරිම රසයි. ඇවෝකාඩෝ ටෝස්ට් කියන්නේ එකපාරක් ආපු කෙනෙක් අනිවාර්යයෙන්ම කනවා. හැබැයි සවඩෝ බ්‍රෙඩ් එකකින් හදලා බලන්න. සවඩෝ බ්‍රෙඩ් එකකින් හැදුවම තමයි ඒකේ හරිම රස එන්නේ. අතරම නිකන් බ්‍රෙඩ් එකකින් හදන්න පුළුවන්. but අර සෑන්ඩ්විචස් හදන බ්‍රෙඩ් වලින් හැදුවම ඒ රස හරියටම එන්ජොයි කරන්න බෑ මම මේ කියන රස. ඉතින් ඒ ගානට හරියට මම මේ පෙන්නන විදිහටම හදලා try කරලා බලන්න. තාම try කරලා නැත්තම් ඉතින් breakfast වලට හරිම හොඳයි. හරිම healthy. සවඩෝ බ්‍රෙඩ් එක ගොඩාක් healthy නිකන් බ්‍රෙඩ් කනවට වඩා. ඉතින් දැන් අපි ගොඩාක් පුරුදුලා ඉන්නවා සවඩෝ බ්‍රෙඩ් එක use කරන්න. මොකද ඉන්දික දැන් හදනවා නිතරම. ඉතින් අපි සවඩෝ බ්‍රෙඩ් එක ගෙදරදීම හදාගන්න විදිහ වීඩියෝ එකකින් ගෙනාවා. ඒක බලලා නැත්නම් ඒක බැලුවේ නැත්නම් මේ වෙනකන් මම link එක දැන් උඩින් දාන්නම්. ඒ link එක click කරන්න. ඔයාලා ආසයි නම් ඒ වීඩියෝ එක බලන්න කොහොමද අපි ගෙදරදීම සවඩෝ බ්‍රෙඩ් එක හදාගත්තේ කියලා. ඒ හන්දා මේ අපි අර එක සැරයක් හදුවට පස්සේ අපිට ආස හිතුණා ඒක හදන්න. ඉතින් ඒ හන්දා දැන් ඉන්දිකට නිකන් ඊසිලි හදන්න පුළුවන්. ඒක අර නිකන් හෙන්නම අමාරුනේ මුලින්ම හදන්න ඇති නේද? ඉතින් ඊට පස්සේ හදනකොට ඒක පුරුදුනා. දැන් හරි ලේසියෙන් අපි හදනවා. ඊට පස්සේ මේ වගේ බිත්තර ඕනේ. බිත්තර මම 3ක් එකකට එකක් ගානේ දාලා කෑලි මිරිස් චුට්ටක්, ගම්මිරිස් චුට්ටක්, ලුණු කුඩු චුට්ටක් වගේ දාගෙන මේ විදිහට මම උඩින් වහලා උයා ගන්නවා. වහලා හදා ගන්න ඕනේ. මොකද උඩ ගොඩාක් මේ කුක් වෙන්න දෙන්නේ නැහැ. නිකන් මේක අර half boil ගානට වගේ තමයි මේක තියෙන්න ඕනේ. මේක කනකොට උඩින් අර කැඩුවාම කහමදේ චුට්ටක් නිකන් මෙල්ට් වෙලා වගේ එන්න තියෙන ගානට තමයි මේක කන්න ඕනේ. එතකොට තමයි රස ඇත්තටම සම්පූර්ණයෙන්ම කුක් වුණොතින් බිත්තරේ එග් එක හරි නැහැ. ඒක නිකන් රස වෙනස් වෙනවා. රස නිකන් හරි නැහැ. මට කියන්න තේරෙන්නේ නැහැ. මොකද කියන්නේ නිකන් ඕවර් කුක් වෙලා වගේ නේද? එතකොට නිකන් මේ ඒ රස එනකොට නෙමෙයි රස මේ ඇවෝකාඩෝ ටෝස්ට් එකට. ඇවෝකාඩෝ ටෝස්ට් එකට බිත්තරේ රස half a cook වුණාම ඉතින් මෙන්න මේ ගානට මම පෙන්නනවා වගේ උඩ හැබැයි cook වෙන්න ඕනේ. සුදු පාට වගේ වෙන්න ඕනේ. නමුත් අර ඇතුළ සම්පූර්ණයෙන්ම cook වෙලා නැතුව මෙන්න මේ ගානට එහෙනම් මේ විදිහට හදා ගන්න ඕනේ. ඊපස්සේ අන්තිමටම මම මේ වගේ everything bagel කියන seasoning එකෙන් ටිකක් දාගන්න. මොකද මේකේ ලුණු තියෙන නිසා බිත්තර වලට කලින් වගේ ලුණු දානකොට හරිම පරිස්සමින් දාන්න ඕනේ. නොදැම්මත් කමක් නැහැ. everything bagel එකේ ලුණු තියෙනවා නම්. ඉතින් ඒ හන්ද හරිම චුට්ටයි මම දාගන්නේ හැමදේම. මදි වුණොත් ඉතින් ආයෙ ඇඩ් කරගන්නවා කනකොට බලලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔන්න අපේ breakfast එක අද ready උනේ.
වෙනකොට around 9:30 වගේ ඇති. 9:00ට 10ට වගේ ඇති මේ වෙනකොට. උදේ දැන් ස්ප්‍රින්ග් එක නිසා හරිම ලස්සනයි. උදේට මේ වැඩි රස්නේ නැහැ. හරිම සනීපයි ඇඟට. ඉතින් ඒ නිසා මලිබබයි මමයි ඉන්දික වැඩ පටන් ගන්නවා සාමාන්‍යයෙන් 8 වගේ වෙනකොට. අකි බබාවත් දානවා මම 8යි කාලා වෙනකොට ඉස්කෝලේ 8:00 ඉස්කෝලේ පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ මලිබබයි මම කාලේ ඉවරලා එළියට ඇවිල්ලා අද චුට්ටක් මෙහෙම ඉන්නවා. මොකද හරිම ලස්සනයි වෙදේ එක. හැබැයි දවල් වෙනකොට නම් ගොඩාක් රස්නේ. ස්ප්‍රින්ග් උනත් 12 පැන්න ගමන් ආයෙ හවස් වෙනකන් 4-5 වෙනකම්ම හරිම රස්නේ ටිකක්. ඉතින් ඒ නිසා මේ ඒ ටයිම් එක මගහැරලා තමයි අපි එළියට යන දේවල් කරන්නේ දැන්. ඒ හන්දා උදෙන්ම ගිහිලා චුට්ටක් වෙලා එළිය සෙල්ලම් කළා. ඊට පස්සේ ඉතින් ඇතුලේ තමයි සෙල්ලම් කරන්නේ. ආයෙ හවසට එන ඕනනම් මලිබබට ආයෙ සෙල්ලම් කරන්න ඕන. නැත්නම් අපි එළිය ඇවිදිනවා. දැන් ඔයගලන්ට මම මේ පෙන්නන්නම් තව චුට්ටකින් අපේ ගේ දැන් එහා පැත්තේ කොහොමද තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒ පැත්තෙන් තමයි අපි ඇවිදින්නේ හැම යන්නේ. අපේ අරලේ පැලේ දලු දානවා. ඔක්කොම මේ කොළ ටික හැලුණා වින්ටර් එකේ. දැන් අපි ස්ප්‍රින්ග් එකේ එළියට දැම්මා මේ අපේ දෙවෙනි පැලේ. පළවෙනි පැලේ මරුණානේ එළියට දාලා. ඉතින් අපි දැන් පෝච්චි එක තියෙන එකක් අරගෙන මෙහෙම මේ පෝච්චියම තියලා තියෙනවා. වින්ටර් එකේදී අතුලට ගන්නවා. දැන් මේ ස්ප්‍රින්ග් එකේ දැම්ම එළියට මේ දලු දාගෙන යනවා දැන්. Keda. Keda nek udin mama එළියට ආවා යත් එක්ක චුට්ටක් සෙල්ලම් කරන්න. Huh? What is that? Do you hear the birdie? I hear a birdie over there. Why is it so underwear? Okay, let me push you. 1, 2, 3. Push. 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 අපේ තනකොළ තාම හදන්න ගත්තේ නැහැ. ඉන්දික ට්‍රීට් කරන්න ගත්තේ නැහැ. ඉතින් දැන් මේ වින්ටර් එකට මැරලා මේ ආපු විදිහම තමයි. එන තැන මැරලා වගේ පේනවා ඇති. ඉතින් මෙතන කොහොමත් බිසිනේ මේ හැරේ. ඉතින් මේ හැරේ සමහර ලාවට වැවෙනවා අඩුයි. ඉතින් දැන් ඉන්දික පටන් ගනි දැන් ස්ප්‍රින්ග් එකේ කරන් දේවා මේ තනකොළ වලට අපේ. Push Aki too higher. Yes, Daddy push Aki too high nේද? Yes, if you say stop, no. Yeah, when Aki says stop, Daddy stops. If you say yellow light, Hmm. fall down, Daddy. Yeah, when Fall it's down. yellow light, yeah, in the traffic lights, when you see a yellow light, you need to slow down. And then the red light, And red light, Hmm. no, stop. And the green light, no, Daddy. when the green light, And the green light, go, Daddy, go, Daddy. yes, that's how Kaden says to Daddy when you stop at a traffic light near the Kaden. Daddy, push me. Okay. අපි මේ ගේ ගන්නකොට අපි කැමති වුණ මේ ගෙදරට එක හේතුවක් තමයි මේ ගෙදර පිටිපස්සේ ගෙවල් නැහැ. සමහර වෙලාවට හැම පැත්තෙම ගෙවල් තියෙනකොට අර ප්‍රයිවසි නිකන් අඩුයි වගේ දැනෙනවා. දෙපැත්තේ කොහොමත් අපි ගෙවල් තියෙනවා. ඒ නිසා අපි ආස වුණා at least පිටිපස්සෙවත් අපිට මුකුත් නැහැ. ඒක හන්දා අර මේ ප්‍රයිවසි තියෙනවනේ කියන එක දැනුණ නිසා අපි ආස අනිත් එක නේචර් එකට ගස් කොළන් තියෙනකොට නිකන් අපේ ගේ ඇතුළෙත් ගෙදරත් නැහැනේ අපේ නේද? මෙහි ගොඩක් වෙලාවට අපේ ගෙවල් වල ගස් එනවා අඩුයි. ඉතින් ඒ නිසා පිටිපස්සේ මුකුත් ලොකු ගස් නැති හන්ද මෙහෙම තියෙනකොට ආස හිතුණා නිකන් නේචර් එකත් එක්ක ළඟයි වගේ දැනුණා. ඒ හන්ද අපි ආසුණා. ඉතින් ඔයාලට පේන්නේ අර එහා පැත්තේ ට්‍රේල් එක යනවා. මම අර ඉස්සෙල්ලා කිව්වා අපි ඇවිදින්න එහෙම යනවා කියලා. අපේ මේ නේබර්හුඩ් එකේම හැම බ්ලොක් එකක් පිටිපස්සෙම එහෙම යනවා මේ ට්‍රේල් එකක්. එතකොට ඒකේ ගිහිල්ලා වටේ ගිහිල්ලා නේබර්හුඩ් එක වටේ මේ ඇවිදලා එන්න පුළුවන්. ඉතින් කොච්චර දුර හරි ඇවිදිනවා නම් ඇවිදලා එන්න පුළුවන් මයිල්ස් ගානක්. කැමති විදිහට. ඉතින් එහෙම යන දවසුත් තියෙනවා. සමහරවල් මල්ලි බබයි යකි බබයි එක්ක හවසට සමහර දවසට ගෙදර සෙල්ලම් කරන වෙලාවලුත් තියෙනවා. අන්න දැන් මං හදන්නේ දවල්ට කෑම හදන්න. දැන් ඇති 12 මාරට වගේ. ඉතින් අද ඉක්මනටම කෑම ටිකක් හදාගන්න ඕනේ. හවසට තියෙන විශේෂ තැනකට යන්න විශේෂ ගමනක් යන්න තියෙනවා. ඒක ඔයගලන්ට තව චුට්ටකින් බලා ගන්න පුළුවන්. නූඩල්ස් ටිකක් හදලා මේ චිකන් එක තිබුණා. චිකන් කරි එකක් හදාගන්න තමයි හදන්නේ ටක් ගාලා. ඉතින් මෙන්න මේ විදිහට මම එළවලු ටික කපාගෙන ගොඩක් කියන්නේ මේ කැරට් විලීක්ස් වෙන්නේ ටික කපාගෙන මේ නූඩල් එක හරියම ඉක්මනට තැම්බෙනවා. නිකන් පටස් ගාලා බෙරි වෙනවා. බලන් ඉද්දි බෙරි වෙනවා. නිකන් දාලා විනාඩියක් දෙකක් වගේ ලිප රත් වෙලා තියෙන්න ඕනෙත් නැහැ. නිකන් ඒ ලිප ඔෆ් කරලා වතුර ටික රත් වුණාට පස්සේ විනාඩි දෙකක් විතර තියලා පෙරාගත්තාම ඇති. නැත්තම් මේ බලන් ඉන්නකොට බෙරි වෙන නූඩල් එකක් තමයි මේ මැගි නූඩල් එක. ඉතින් ඕනම ඉන්දියන් ස්ටෝර් එක තියෙනවා මෙහි. ලංකාවෙත් ඇති. අපි ඉන්දියන් ස්ටෝර් එකෙන් තමයි ඒ නූඩල් එක ගන්නෙ. නැත්තම් ගොඩක් වෙලාවට ඔය චයිනීස්
මොන හරි රයිස් නූඩල්ස් මොන හරි එහෙම තමයි අපි ගන්නෙ. ඔන්න ඔය විදිහට ඊට පස්සේ මම බිත්තර ඇඩ් කරනවා. බිත්තර ඇඩ් කරලා එළවලුකටම ඊට පස්සේ නූඩල්ස් ටික දාගෙන බොහොම අමාරුවෙන් මේක අර බෙරි වෙලා තියෙන හන්ද මික්ස් කරගන්න තරය අමාරුයි. බොහොම අමාරුවෙන් කොහොම හරි මික්ස් කරගෙන ඊට පස්සේ දැන් මේ ඔයගොල්ලෝ දකින්න මම චිකන් එක හදා ගන්නවා මිරිසට. වතුර දාලා කිරි දාන්නේ නැහැ. මම චිකන් එක හදනකොට දාලම නැති තරම් මම සාමාන්‍යයෙන් මිරිසට හදන දේවල් වලට මම කිරි දාන්නේ නැහැ. ඒ මිරිස් රසට තියෙනවා කිරට මම කිරි දේවල් හදනවා. මට මස් මාළු නම් සමහරවිට මම කිරිට හදන වෙලාවල් තියෙනවා. මට මස් කිරි දාලා ඒ කිරි රහත් එක්ක එනකොට නිකන් කණ්ඩ බෑ වගේ දැනෙනවා. නිකන් ඒ රසට මම ආස නැහැ. ඉතින් මම නිකන් එන ටේස්ට් එකකින් දිකාසත් නැහැ. ඉතින් එහෙම හදන්නෙම නැති තරම් මම හදලම නැහැ ජීවිතේට මම. හැබැයි මෙහෙම කාලා තියෙනවා. එහෙම හදලා මම කාලා තියෙනවා. මේ මම හදන්නේ මේ විදිහට. ඉතින් ඒ විදිහට තමයි ඕනේ දැන් මම හදන්නේ. මම හදන විදිහට මිරිස් එක මේ මස් එක මිරිසට. ඉතින් ඔන්න ඔය විදිහට ඉස්සලාම තෙලට දාලා හැමදේම දාලා අපි ලංකාවේ දාන්නේ නේද? හැමදේම මුලින්ම තෙලට දාලා ඊට පස්සේ මස් ටික දාලා මේව කරලා ගන්නවා. මට දැන් අර අපි ගන්නෙ මෙහෙ ඔය ලංකාවෙන් එන 3-5 ඉස්සර අපි අම්මි හදලා දෙනවා කළු 3-5 එකක්. ඒක දැම්මහම මාරම රසයි. චිකන් කරි එක අපේ අම්මිගේ චිකන් කරි එක හැමෝම අපේ නෑදෑයෝ හොරහයි කියනවා කන හැමෝම ආසයි අපේ අම්මිගේ චිකන් කරි එකට හැමෝම. මොකද එයා හදනවා ගෙදරම මේ 3-5 පවුඩර් එක ගෙදර හදා ගන්නවා බැදපු 3-5 එකක් මාර රසට. ඉතින් ඒක නැහැ මං ගාව දැන් මේ දවස්වල. ඉතින් ඒ නිසා මම ඉතින් ඔය කඩේ ගන්න ඒවා තමයි ගොඩක් කලාවට යූස් කරන්නේ. ඉතින් ඒවා මහා අනේ මන්ද රහම නෑ ලී කුඩු දානවා වගේ. ලී කුඩු දානවා වගේ තමයි ඒවා දැම්මම රස මට නම්. ඉතින් ගොඩාක් හරි අමාරු රස ගන්න මේ මෙහෙ තියෙන මස් වර්ගත් එහෙමයි. අපි සමහරලාට චිකන් හදනවා සමහරලාට හෙන් එක හදනවා. හෙන් එක කියන්නේ හයිය මස් එක. ඉතින් ඒක චුට්ටක් තව රසයි. මේ නිකන් අනිත් එක කනකොට මම පොල් කනවා වගේ නේ. ඉතින් අපි ආස හයිය මස් එකට. සමහරව හයිය මස් ආස නැහැ. එහෙමත් තියෙනවා නේද? ඉතින් මේක රෙගියුලර් මස් එක. මේක නිකන් හයිය නැති එක. ඉතින් ඒක තමයි දැන් මේ හදන ඕගොල්ලෝ දකින්නේ. ඔන්න දැන් තෙල් පෑදෙන චිකන් එක හදාගත්තා. චිකන් එකට ටිකක් ඉස්ම තියලා හදාගත්තා. මම මේ මොකද සමහරලාට අපේ පරාට හැම ගෙනාවහමත් කනවා. චිකන් කරි එකක් හැදුවත් ගෝට් කරි එකක් හැදුවත් මම ටිකක් හොද්ද තියලා හදනවා. මොකද අපි සමහරලාට එහෙම කන වෙලාවලුත් තියෙනවා. ඊට පස්සේ ඔන්න නූඩල්ස් එකයි චිකන් එකයි රෙඩි. දැන් ඔන්න ලන්ච් එක අපේ ලෑස්ති කන්න. ඔන්න දවල්ට කාලේ ඉවර වෙලා මල්ලි බබත් හරි ආසයි නූඩල්ස් කන්න. යාත් හොඳට කනවා නූඩල්ස්. ඉතින් දවල්ට කාලා මං යාට මේ වොෂ් එකක් දානවා තමයි ඔයගොල්ලෝ දකින්නේ. අපි ඔක්කොමලා දැන් ලෑස්ති වෙනවා. අර මං ඉස්සෙල්ලා කිව්ව විශේෂ ගමන යන්න. ඔයගොල්ලන්ට තව චුට්ටකින් බලන්න පුළුවන් කොහෙද කියලා. ඉතින් ඩැඩි ගියා කිබබව ඉස්කෝලෙන් early pick කරන්න. දවල් මේ 2ට වගේනේ. 4ට සාමාන්‍යයෙන් ඉස්කෝලේ ආරෙන. ඉතින් අද ඒ විශේෂ ගමන නිසාම අපි ආව පොඩ්ඩක් early එකගෙන ඇවිල්ලා ඒකට යන්න රෙඩි වෙන්න ඕන නිසා මේ විදිහට අපි ඔක්කොමලා රෙඩි වෙනවා තමයි ඔයගොල්ලෝ දකින්නේ. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ මං අර ඉස්සෙල්ලින් දැම්ම වීඩියෝ එකේ කියපු විශේෂ දෙයට. ඒ තමයි අපේ අකිබබාගේ ස්කූල් එකේ gifted and talented students ලගේ ෂෝකේස් එකට. gifted and talented කියන එක මෙහෙ එනං ගොඩක් දෙනෙක් දන්නවා. නමුත් ලංකාවේ ඉන්න ඕගොල්ලෝ මගේ වීඩියෝ බලන දන්නේ නැතුව ඇති. ඒ නිසා මම පුංචි දෙයක් ඔයගලන්ට කියන්නම් ඒ පිළිබඳව. gifted and talented කියන්නේ ස්කෝලවල තියෙනවා ප්‍රෝග්‍රෑම් එකක්. පන්තිවල හැම පන්තියකින්ම තෝරගන්නවා ස්ටුඩන්ට්ස් ලව හයි පර්ෆෝමන්ස් කරන. ඒ කියන්නේ ස්ටඩීස් වලට හයි පර්ෆෝමන්ස් කරන ස්ටුඩන්ට්ස් ලව මේ තෝරගෙන ඒගොල්ලෝව වෙනම ප්‍රෝග්‍රෑම් එකකට යොමු කරනවා මේ තියෙන ප්‍රෝග්‍රෑම් එකට. ඒ කියන්නේ gifted and talented කියලා. ඒගොල්ලන්ට ඒකේ ක්‍රියේටිව් දේවල්, ගොඩාක් ලීඩර්ෂිප් දේවල්, මේ accomplishment ඒගොල්ලන්ගේ වැඩි නිසා high accomplishment තියෙන ළමයින්ව පන්තිය තෝරලා ඒගොල්ලන්ට වෙනත් දේවල් තව දේවල් උගන්වනවා. සාමාන්‍යයෙන් ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේක. ඉතින් පන්තියේ ඉන්න දක්ෂතම කීප දෙනා අතරින් අපේ අකිබබත් ඔන්න තේරිලා අද ඒගොල්ලෝ මේ අවුරුද්දකට සැරයක් තියෙනවා ඒගොල්ලන්ගේ ෂෝකේස් එකක් gifted and talented students ලගේ. ඉතින් මේ තියෙන යාලගේ ඉස්කෝලේනේ මේගොල්ලන්ගේ ඉස්කෝලේ එලිමන්ටරි එක නැකි බබයින සෙකන්ඩ් ග්‍රේඩ් එකේ. එලිමන්ටරි එක කියන්නේ එක වසරේ ඉඳන් 5 වසරට වෙනකන්. ඇමරිකාවේ ඉස්කෝල වෙන් කරලානේ තියෙන්නේ. ඉතින් එලිමන්ටරි එක තියෙනවා ඊළඟට මිඩල් ස්කූල් ඕ ජූනියර් හයි එක තියෙනවා. ඊළඟට හයි ස්කූල් තියෙනවා. ඉතින් ඔය වගේ තමයි වෙන් කරලා ඉස්කෝල තියන්නේ. ඉතින් gifted and talented program එකට තෝරගන්නේ පන්තියෙන් දෙනවා ටෙස්ට් එකක්. ඒ ටෙස්ට් එකට තියෙනවා ලකුණු ප්‍රමාණයක් ගන්න ඕනේ. ටෙස්ට් එකෙන් පාස් වුණොත් තමයි මේ program එකට select වෙන්නේ. ඉතින්
අකිබබාගේ සෙකන්ඩ් ග්‍රේඩ් එකේ ළමයි 5ක් හෝ 6ක් ඉන්නවා. ඉතින් එක සර දෙක වසර එක ඉඳන් 5 වෙනකන්නේ එලිමන්ටරි එකේ තියෙන. ඉතින් එලිමන්ටරි එකේ ඉන්න ඔක්කොම ළමයි අතරින් තියපු ප්‍රොජෙක්ට්ස් වලින් ප්‍රොජෙක්ට්ස් 3ක් තේරිලා තියෙනවා. ඒ තුන අතරට අකිබබාගේ ප්‍රොජෙක්ට් එක එකක් මේගොල්ලන්ගේ ඩිස්ට්‍රික්ට් එකේ මේ ගිෆ්ටඩ් ඇන්ඩ් ටැලන්ටඩ් ෂෝකේස් එකට යවන්නේ. ඉතින් අපි හරිම ප්‍රවුඩ් එයා ගැන. එයයි යාගේ යාළුවයි හරිම එකමුතුවෙන් මේ ප්‍රොජෙක්ට් එක කරලා ඒගොල්ලන්ගේ මේ දක්ෂතාවය පෙන්නලා හැමෝටම ඒ වින් කරලා තියෙනවා. අද ඒගොල්ලන්ට ඩිස්ට්‍රික්ට් එකට යන්න. ඉතින් අපි හරිම ප්‍රවුඩ් ඇත්තටම අකිබබාගේ මේ යන ගමන හරිම ලස්සන ගමනක් යා යනවා. ඉගෙනීම් කටයුතු වලට ඒ වගේම බාහිර කටයුතු වල හැම දෙයක්ම ලස්සනට බැලන්ස් කරගෙන ලස්සන ගමනක් යනවා. ඉතින් අපි හරිය සතුටුයි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට අක්කි ස්පෙෂලි ස්කූල් එකේ සිලෙක්ට් වෙලා තියෙන එක ගැන. අපි ඉතින් හරිම ප්‍රවුඩ් එයා ගැන. So cool. Look, I can get one. Yay! You got one. Let me see your name. Let me see your name. Sorry. Hi, my name is Kayla, and today I am very excited to present you my GT project, and it is called the Little Commerce Vending Machine. So how we got the idea was that I wanted to make a vending machine, and my friend wanted to make a climbing board. So we put the ideas together, and we decided that we would like to make a calming vending machine. The problem I wanted to solve was to help people with their anxiety. So our invention helps people to reduce their stress and control their emotions by giving them a surprise sensory toy. How my invention works is when someone enters a coin and then presses the button, it will so a little slaw is going to open up and let the squishy drop down, and there's going to be a top sliding plate that will lead it to the knob. When you twist the knob, a squishy is going to drop down from the inner sliding plate, and you get a cute little squishy. The Little Commerce Vending Machine is a fun, easy, and a creative way to help people with their anxiety. ඔන්න දැන් GT ෂෝකේස් එක ඉවර වෙලා ගෙදර ඇවිල්ලා 6:00 විතරුණ අපි ගෙදර එනකොට ඉතින් දැන් හදනවා තමයි දකින්න ඔයගොල්ලෝ රෑ කෑම එක. ලේසිම ලේසි දෙයක් හදාගන්න යද සිම්පල් දෙයක් බ්‍රොකොලි හදලා බ්‍රොකොලි තම්බලා කියන්නේ මේක ස්ටීම් කරලා නම් තමයි වඩාත්ම හොඳ. ඉතින් මට ඒ වෙලේ ස්ටීම් කරන්න කම්මැලි හිතුණා. මම දන්නේ නැහැ. මන්ට අඟල වතුර ටිකක් තියලා මෙහෙම තම්බ ගන්නවා කියලා හිතුවා. ඉතින් තම්බ ගන්නකොට වඩා ස්ටීම් කරලා නම් හොඳයි. මොකද තම්බුවාම වතුර ගතියයි. ඉතින් මම මෙහෙම තම්බලා විනාඩි 2ක් විතර තමයි තම්බන්නේ. වතුර එක හොඳට උණුනාට පස්සේ චුට්ටක් දාලා බලන් ඉඳලා වගේ ගන්න ඕනේ. බ්‍රොකොලි නම් සාමාන්‍යයෙන් අමුයෙන් කෑවත් කමක් නැහැ. නමුත් අපේ ගෙදර අය කන්නේ නැති නිසා මෙහෙම චුට්ටක් ටක් ගාලා උණු වතුරට දාලා ගන්නවා. බලන් ඉඳලා ගන්න ඕනේ. ගාරගෙන හොඳට වතුර ටික බේරෙන්න තියෙනවා. ඊළඟට මම හදන්නේ කැරට් ටික. කැරටුත් ඒ වගේම මම තම්බ ගන්නවා ටක් ගාලා තම්බගෙන ඒ වගේම මේ සැමන් මාළු වගේක් තියෙනවා මං ඒක
බේක් කරලා ගොඩාක් වෙලාවට ඔයගොල්ලෝ දකින්න අපි සැමන් කනවා. ඉතින් සැමන් කියන්නේ මං හිතන්නේ මාළු වලින් හෙල්දියස්ම මාළු වර්ගයක්. ඉතින් ඒක හන්දා මේ කොච්චර කෑවත් ප්‍රශ්නයක් නැහැ. මාළු තමයි හෙල්දි කියන්නේ. මීට් වර්ග වලින් මාළු තමයි හොඳ කනවා නම් මස් වර්ග කනවට වඩා. ඉතින් සැමන් ඒ අතරින් විශේෂ මාළු වර්ගයක්. හරිම හෙල්දි. හැමදාම කෑවත් කමක් නැහැ. බබාලට හැම ස්පෙෂලි දෙන්න හොඳට. ඉතින් මේ ඒ විදිහට මම හදා ගන්නවා තමයි ඔයගොල්ලෝ දකින්නේ. හරිම ගුණ කෑමක් තමයි බ්‍රොකොලි කියන්නේ. රහක් ඇත්තටම නැහැ මේකේ. මේ අපේ අකි බබා හැම හරි ආසයි කරන චූටි කාලේ තමයි බ්‍රොකොලි කනවා. මල්ලි බබාට නම් අමාරුයි මෙහෙම කවා ගන්න. ඒ හන්ද මං යාට මොනවාට හරි මික්ස් කරලා දෙනවා. ඒ කියන්නේ අර ෆ්‍රයිඩ් රයිස් මොන හරි හදනවා නම් යාට එහෙම බත් එකත් එක්ක මික්ස් කරලා දුන්නොත් කනවා. නැත්නම් මෙහෙම තනිකර බ්‍රොකොලි එක දුන්නට කන්නේ. අකි බබා නම් හොඳට රෑන්ච් ටිකක් එහෙම දුන්නොත් ඕනේ ලොබලුවක් තම්බලා මේ වගේ කනවා. හන්ද යාත් එක්ක නම් කිසි අමාරුවක් නැහැ. she is my easy baby. එයා තමයි මට හැම දෙයකටම පොඩි කාලේ ඉඳන් ඉපදුන දවසේ ඉඳන් හරිම ඊසි බේබි තමයි අපේ අක්කි බබා. ඉතින් ඔන්න ඔය විදිහට මම වතුර චුට්ටක් පැරෙන්න මෙහෙම දාලා තියෙනවා. ඊපස්සේ මම මේ වතුරකටම කැරට් ටික දාගන්නවා. මම කැරට් ටිකකුත් තම්බන්න හිතාගෙන ඉන්නවා. මම ඒක දානවා මේ වතුරකට. මම මේක දැක්කේ නැහැ. Okay, that's it. Okay. මගේ කැරට් ටික කපාගෙන තියෙන්නේ. දානවා. කැරට්වත් මම විනාඩි 2ක් 3ක් වගේ තමයි දාන්නේ. බලන් ඉඳලා වගේ ගන්නවා. මොකද ගොඩාක් තැඹුණොත් බැරි වෙන්න කැරට් එක රස නැහැ. කැරට් එක රස හැපෙන්න තියෙන්න ඕනේ. නමුත් ලාවට තැඹිලා තියෙන්න ඕනේ. හරිම රසයි ගන්නට අරගෙන ලුණු කුඩු ගම්බිරිස් කුඩු චුට්ටක් දාගත්තා. මම මේ වගේ බලන් ඉඳලා මේකත් විනාඩි 2 3කින් බා ගන්නවා. මගේ මාළු එක බේක් වෙනවා ඇතුලේ. Almost done. 7 minutes there. ඔයගොල්ලෝ ගොඩක් notice කරලා නැද්ද අපි ගොඩක් වෙලාවට හරිම සහැල්ලු කෑම තමයි කන්නේ. ගොඩක් heavy ඒවා කන්නේ නැහැ. ඉතින් මොකද එහෙම කෑවහම අතරම මේ ඇඟටත් හරිම සහැල්ලු බවක් දැනෙනවා රැට especially. එහෙම කන්න තමයි අපි පුරුදු වෙලා ඉන්නේ. ගොඩක් වෙලාවට සූප් වර්ග මේ වගේ මාළු බේක් කරලා එළවලු තම්බලා මොන හරි ඒ වගේ චූටි දෙයක් ලංකාවේ විදිහට ගොඩක් වෙලාවට කනවා අඩුයි. රැට ස්පෙෂලි. ඉතින් එහෙම දෙයක් හදන්න very special night එකක් වෙන්න ඕනේ. නිකන් ඉන්දියාප්ප ආප්ප ඒ වගේ තෝසෙ මොන හරි එහෙම හදන්න මේ ගොඩක් ලොකු මොකක් හරි ඉතින් තියෙන්න ඕනේ. ගෙදර celebration එකකට මොකක් හරි එහෙම විශේෂ දෙයක්. නැත්තම් සාමාන්‍ය විදිහට මෙහෙම තමයි easily හදන්න. මොකද බබාලත් කනවා අපිත් කනවා ඔක්කොම කනවා. ඔක්කොම ගුණයි healthy and මේ හරිම සැහැල්ලුයි යකට බඩට. ඒ නිසා. යාත්‍ර දැන් මගේ කැරට් එක හැබැයි ඉවරයි. මම ඒක බා ගන්නවා දැන්. ඔය ඇති මට තැඹුණා. ඔන්න දැන් කැරට් ටිකක් තැඹිලා තියෙන. කැරටුත් මම වැඩි තම්බන්නේ නැහැ. දාලා විනාඩි 2ක් 3ක් තියලා ගන්නවා. ඔය වගේ ටක් ගාලා මම ගන්නවා. මොකද අපි ආස නැහැ බෙරි වෙලා වගේ කන්න. එතකොට නිකන් ඒකේ රස වෙනස් වෙනවා නේද? ගොඩක් වෙලාවට අපි අකි බබා නම් මේ අමුවෙන්ම කන්න ඉල්ලනවා. අමුවෙන් තමයි ආස කන්නේ. එයා තම්බලවත් මේ ගන්නවත් තම්බලා කන්න ආස නැහැ. එයා ඉල්ලනවා අමුවෙන් කන්න. එයා ඉතින් ආස ඒ විදිහට එයා කනවා. මේ ගන්න තම්බලා දුන්නාම කනවා. ගොඩාක් බෙරි වෙන්නේ නැතුව අම්මුවටම වගේ ගන්න තම්බලා දුන්නාම එයා රෑන්ච් එක කනවා. එයා ආස එහෙම කන්න. ඉතින් ඔන්න ඔය විදිහට අපේ ඩිනර් එක අද ලෑස්ති වුණා. ඊළඟට මම 5 minutes වගේ broil එකේ දාලා broil කරනවා. එතකොට උඩ චුට්ටක් නිකන් මේ crispy වගේ වෙනවා. හොඳට broil වෙලා එතකොට රසයි. මස් එක මාළු එක. එතකොට හොඳට රසයි මාළු එක. ඒ හන්ද මම මේ ඔක්කොම 20 minutes 25 වගේ මෙයා වෙන්න දීලා බේක් වෙන්න දීලා 5 minutes වගේ broil කරලා ගන්න. එතකොට හරිම රසයි. ඔන්න දැන් වෙලාව රෑ 8යි. 8 වෙනකොට කොහොම හරි මම ටක් ගාලා පැයක් වගේ යනකොට මම ඩිනර් එක ලෑස්ති කරගත්තා. ඊට පස්සේ ඉතින් ඔන්න අපි ඩිනර් ගන්නවා තමයි ඔයගොල්ලෝ දකින්නේ. රසම රසට හදාගත්ත සැමන් මාළු එකයි කැරටුයි බ්‍රොකොලි. හරිම සිම්පල් හරිම ඊසියෙන් හදාගන්න පුළුවන් ඩිනර් එකක්. එහෙනම් අදට අපි වීඩියෝ එක මෙතනින් නවත්තන්න තමයි ලෑස්ති වෙන්නේ. thank you so much. අදත් අපිත් එක්ක එකතු වෙලා හිටියට ලබන සතියේ එහෙනම් අපි හම්බෙනකන් අදට ගිහින් එන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්. bye bye.
ඔන්න දැන් මතක් කරන්න හදන්නේ අපේ giveaway එක. ඉතින් Life with Tommy YouTube channel එකට subscribersලා ලක්ෂ 3ක් සම්පූර්ණ වෙන්න ළඟයි. ඉතින් ලක්ෂ 3ක් සම්පූර්ණ වුණාට පස්සේ අපි හිතාගෙන ඉන්නවා පුංචි giveaway එකක් කරන්න. ඒ තමයි ඔයගලන්ට අපිට ආදරය කරන ඔයගොල්ලෝ අතරින් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ අතරින් 3 දෙනෙකුට $100 cash prizes 3ක් අපි ලබා දෙන්න හිතාගෙන ඉන්නවා. හැබැයි ඒ සඳහා ඔයගොල්ලෝ මගේ social media platform 3ටම එකතු වෙලා ඉන්න ඕනේ. YouTube, Instagram, Facebook කියන account 3ටම ගිහිල්ලා මාව follow කරලා subscribe කරලා ඉන්න ඕනේ. එහෙම කළාට පස්සේ ඔයගලන්ට පුළුවන් මට ඒවායේ screenshot 3ක් එවන්න Instagram එකෙන්. එකම තැනකින් එවුවම මට ලේසි. හැම එකෙම එවන්න එපා. only Instagram එකෙන් මට එවන්න. හැබැයි ඔයගොල්ලෝ කියනවා මට දැන් ඔයාලා එව්වා මම බලලා නැහැ කියලා බය වෙන්න එපා. ඔයගොල්ලෝ එව්වා කියන්නේ ඔයගොල්ලෝ ඇතුළත් වෙලා ඉන්නේ. ඉතින් ඒ සඳහා ඔයගොල්ලෝ ඇතුළත් වෙලා ඉන්නේ බය වෙන්න එපා. දිනුම් ඇදීම කරනකොට ඔයගොල්ලෝ ඔක්කොමලා ඇතුළත් මට එවපු screenshot එවපු ඔයගොල්ලෝ ඔක්කොටම thank you so much. අපිට දක්වන ආදරයට අපිත් එක්ක හැමතැනදීම එකතු වෙනවාට ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. ඒ වගේම තව කියන දෙයක් තමයි ඔයගොල්ලෝ එවන්න විදිහ එවන්න බෑයි කියලා කියන ගොඩක් දෙනෙක්. එකපාරක් එවලා එවන්න බැරි නම් තව සැරයක් try කරන්න. ගොඩක් වෙලාවට දෙවෙනි සැරේදී එවන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා තව සැරයක් try කරන්න. එක සැරයක් එවලා වට එවන්න බැරුව ගියා නම් ඉතින් ඒ වගේ ඔයගලන්ට තියෙන පුංචි ප්‍රශ්න මට කියන්න, මට කමෙන්ට් කරන්න, කමෙන්ට් එකක් දාන්න. ඔයගලන්ට මොනවා හරි දැනගන්න ඕන නම් ඊට වඩා වැඩි විස්තරයක් ඒ සඳහා කමෙන්ට් එකක් දාන්න හෝ මට මැසේජ් එකක් දාන්න. මට පුළුවන් වෙලාවට මම අනිවාර්යෙන් ඔයගලන්ට රිප්ලයි කරනවා. එහෙනම් ඉතින් thank you so much අදත් අපිත් එක්ක එකතු වෙලා හිටියට. එහෙනම් අපි අදට මේ වීඩියෝ එකෙන් ගිහිල්ලා ලබන සතියේ හම්බෙමු. අපි ගිහිල්ලා එන්න. bye bye.